අර එක හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ රජරට වන්නේ අපේ අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ තඳුරනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් උදේ මිදුල් අතු ගන්නවා. හාමුදුරුවෝ බුදි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මල් කඩනවා. බුදුන් වඳින්න. හාමුදුරුවෝ බුදි. උපාසකම්මලා දාන ගෙනාපුවාම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් දානේ අරිනවා. හාමුදුරුවෝ බුදි. බුද්ධ පූජාව අරිනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් හාමුදුරුවෝ බුදි. බලාන හිටියා හාමුදුරුවෝ නෑ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් බුද්ධ පූජාව තිබ්බා මිනිස්සුන් වෙයවුවා. මට කියන්නකෝ හාමුදුරුවෝ කවුද කියලා. අර ආණ්ඩුවේ පඩි අරගෙන පන්සලේ මුරට දාලා ඉන්න මේකද හාමුදුරුවෝ අරකද? එහෙම සාසනික බත් කන්න හොඳ නෑ. පව් සිද්ධ වෙනවා. අපායේ යනවා. මේ මිනිස්සු ගිනි සූකුළු අවුවේ මං අවුවේ ඉන්නේ හින්දා මට දැනෙනවානේ. ගිනි සූකුළු අවුවේ දුක් ඉඳලා ගත්තු අස්වැන්නේ අග්‍රභාගයෙන්ම පිළියෙල කරපු දානේ ඉසේ තියාගෙන ඇවිල්ලා පසඟ තියලා වන්දනා කරන්නේ.